සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලුම දෙනාට. අපි පළවෙනි වීඩියෝ එකෙන් තින්ත එක දිය කරගත්තා. දැන් තියෙන්නේ ප්ලේන් කරන්න. මේ ගාන තමයි තින්ත ගන්න ඕනේ. මේ දිය මීට වැඩිය උපු කරන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. මම උපු කරලා ගහන්නේ. මොකද මේ පළවෙනි කෝඩ් එක මෙහෙම ගහලා ඊළඟ කෝඩ් එක පොඩ්ඩක් ඝනත්වයට ගන්න ඕනේ. හේතුව මොකද මේ අපි මේ සීට් එකේ කුඩු හැලෙන හන්දනේ, මේක වහපුවම සීට් එකේ කුඩු හැලෙන හන්දනේ මේ තින්ත ගන්න. තින්ත ගන්න හන්ද මේ දෙවෙනි කෝඩ් එක ටිකක් මේ උක්කුවට ගහන්න ඕනේ. එතකොට තමයි ඒකේ කියන්නේ තින්ත ගතිය මේකට සීල් වෙන්නේ. එතකොට තමයි මේකේ මේ අර කුඩු හැලෙන ගතිය නැති වෙන්නේ. ඒ කියන්නේ කුඩු හැලෙනවා කියන්නේ අවුව වැටෙනවම අවුවට රස්නෙට මේ කුඩු හැලෙනවා මේ සීට් වලින්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මේ මොන විදිහකට නතර කරන්න විදියක් නැහැ. නතර කරන්න තියෙන්නේ ඉතින් තින්ත වගේ දේවල් ගහලා තමයි. එතකොට අපි මේ තින්ත ගහනකොට කම්පසර් එකෙන් ගහුවොත් තින්ත වියද මේ කියන්නේ තින්ත යනවා ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ තින්ත ටික දිය කරගෙන මේ කොරක් ඉඳලා අයින කෙන්න මේක නම් සර වැඩි වුණා. උලම් පොඩ අඩු කරා නම් හොඳයි. මේ ගාන මෙහෙම දාලා ගහන ඉන්න දෙන්නේ. මොකද මේක කම්පසර් එකෙන් ගහනවා කියන්නේ අපිට ගොඩාක් ලේසි. ලේසි කියන්නේ තින්ත යන ප්‍රමාණයත් අඩු වෙනවා. මේ වැඩි ඉක්මන් වැඩි සෙනගව කරගන්න පුළුවන්. මේකෙන් අතල වීඩියෝ එකේ වැඩි 50ක් වෙනවා මේ ගානියලා. මේ සීට් එක වේලෙන තරමට හොඳයි. මොකද සීට් එක වේලුණා කියන්නේ තින්ත ගතිය ඩක් ගාලා අල්ලනවා සීට් එකට. අදා ගන්න මේ ගානට ගන්න දුව පොඩ්ඩක්. නිතරම මේ තින්ත එක කවලම් කරගන්න ඕන. මොකද දන්නවද මේක ඇල් වතුරෙන් කවලම් කරන හන්දා මේවා කවලම් කරන්න තියෙන ඇල් වතුරෙන් තමයි. නමුත් මේ කවලම් කරපුවාම මේ තින්ත ගතිය බහිනවා යටට. ඒ කියන්නේ මං කියන එක ඕගොල්ලන්ට තේරෙනවා ඇති. අර මේ නිකන් බාවිනවා වගේ වෙනවා තින්ත ටික. එතකොට උඩ ඉතුරු වෙන්නේ වතුර ටික විතරයි. ඒ වතුර ටික ගැහුවා කියලා වැඩක් නැහැ. අනිවාර්යෙන් තින්ත ටික දිය වෙලා වතුරත් එක්ක දිය වෙලා වදින්න ඕනේ. එතකොට තමයි තින්තක මේ සීට් එකට අල්ලන්නේ. තින්ත කර මේ ගෑවත් මේ ඒ දේ කරන්න ඕනේ අනිවාර්යෙන් මේ කවලම් කරන එක. අපි මේකට ඔජාලා ටිකකුත් දැම්මා. ඒකයි මේ පොඩ්ඩක් නිල් ගතියට තියෙන ගැටලුවක් නැහැ. ඔජාලා දැම්මා කියලා මේ සුදු ගතිය වැඩි වෙනවා මිසක් මේ නිල් පාට වෙන්නේ නැහැ. ඒක නිල් පාට වෙන තරමටම දාන්න නැත්නම් මේ පොඩ්ඩක් දාලා තියෙන මේ. වීඩියෝ එකට හරියට පේනවද දන්නේ නැහැ. ඒ තින්ත ගාලා වේලුනේ එකක්. පළවෙනියටම ගාප් එකද? මේ ගාන ගහලා. ඒ තින්ත ඔය ගාන හොඳටම ඇති. හේතුව මොකද මේ තව කෝඩයක් ගන්නවනේ. ඒක නිසා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වීඩියෝ බලන යාළුවෝ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.